ෆෝන් එක ආන්සර් කරන්න හැම වෙලේම 3 rings වලදී. කවදාවත් ෆෝන් එක අතේ තියෙද්දි කෙනෙකුත් එක්ක කතා කිරීමක් කරන්න යන්න එපා. අද අපේ දෛනික ජීවිතය කරගෙන යනකොට මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ අපිට නැතුවම බැරි ඩිජිටල් ඩිවයිස් එකක්. එහෙම නේද? මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් අපි කාරණා දෙකකට. එකක් තමයි මොබයිල් ෆෝන් එක හරහා අපි තවත් කෙනෙකුත් එක්ක sannivedanaya කරනවා. නැත්නම් communicate කරනවා. දෙවෙනි කාරණය තමයි අපි මොබයිල් ෆෝන් එක හරහා ඉන්ටර්නෙට් වලට ලොගින් වෙලා අපි ඉන්ෆෝමේෂන් අරගෙන අපි නොලෙජ් එක අප්ග්‍රේඩ් කරනවා නැත්නම් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්නවා. මම අද කතා කරන්න හිතුවා මගේ සේල්ස් ගුරු LK YouTube channel එක හරහා මම කියපු පළවෙනි කාරණය ගැන. මොකද මොබයිල් ෆෝන් එක අපි පාවිච්චි කරනකොට sannivedanaya සම්බන්ධයෙන් කමියුනිකේට් කරන්න තව කෙනෙකුත් එක්ක අපි එස්ටැබ්ලිෂ් කර යුතු නැත්නම් අපි පිළිපැදිය යුතු මොබයිල් ෆෝන් එටිකට් නැත්නම් මොබයිල් ෆෝන් ඩිසිප්ලින් 4ක් ගැන මොනවාද මේ මොබයිල් ෆෝන් ඩිසිප්ලින් 4 නැත්නම් මොනවාද මේ මොබයිල් ෆෝන් එටිකට් 4. පළවෙනි එක තමයි ඔයා පුරුදු වෙන්න තව කෙනෙකුගෙන් කෝල් එකක් ඔයාට එනකොට ඔයාගේ මොබයිල් ෆෝන් එකට පළවෙනි රින්ග්ස් 3 ඇතුළත මොබයිල් ෆෝන් එක ආන්සර් කරන්න. සමහර අවස්ථාවලදී අපි බිසි ෂෙඩියුල් එකක ඉන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි මොබයිල් ෆෝන් එක ටිකක් ඈත තියෙන්න පුළුවන්. හැබැයි අපි උපරිම උත්සාහය දරුවොත් එහෙම මොබයිල් ෆෝන් එක within 3 rings වලදී ආන්සර් කරන්න ඒකෙන් අදහස් කරනවා ඒ කෝල් කරන කෙනාට අපි කරන ගෞරවය කොපමණද කියලා. නැත්නම් ඒ කෝල් කරන කෙනාට හැඟෙනවා අපිට කොච්චර ඒ කෙනාට අපි කොච්චර ගෞරවය කරනවද කියලා. නැත්නම් අපි කොච්චර රෙස්පෙක්ට් කරනවද කියලා අදාළ කෝල් කරන කෙනාට. ඒක නිසා අද ඉඳන් පුරුදු වෙන්න තව කෙනෙක් ඔයාගේ මොබයිල් එකට කෝල් එකක් දෙනවා නම් within 3 rings ආන්සර් කරන්න උත්සාහ කරන්න. ඒකෙන් මම ඉස්සෙල්ලා කිව්වාගේ අදාළ කෙනාට කරන ලොකු ගෞරවයක්. මම කියන්න මොකද්ද මේ දෙවෙනි මොබයිල් ෆෝන් එටිකට් එක කියලා. නැත්නම් මොකද්ද මේ දෙවෙනි මොබයිල් ෆෝන් ඩිසිප්ලින් එක කියලා. අපිට තව කෙනෙකුට පණිවිඩයක් දෙන්න ඕන නම් හදිස්සි පණිවිඩයක් අපි කරන්නේ අනිත් කෙනාට දිගින් දිගටම කෝල් දීලා අපි මේ පණිවිඩය දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒ කෙනාට කොච්චර කරදරයක්ද අපි කරන්න කියලා දිගින් දිගටම කෝල් කිරීමෙන්. ඒක නිසා හොඳම වැඩේ තමයි පළවෙනි සැරේ කෝල් එකක් දෙන්න. හැබැයි ඒ සැරේ ඒ කෙනා ආන්සර් කරන්නේ නැත්නම් පොඩි වෙලාවක් අරගෙන ආයිමත් ඒ කෝල් එක දෙන්න අදාළ කෙනාට ඒත් එයා ආන්සර් කරන්නේ නැත්නම් ඔයා ඉමීඩියට්ලි WhatsApp මැසේජ් එකක් හරි SMS එකක් හරි යවන්න ඒ කෙනාට කියන්න ඔයාට හදිස්සි පණිවිඩයක් දෙන්න ඕනේ. ඒක නිසා කෝල් බෑක් කරන්න කියලා මේ SMS එක නැත්නම් WhatsApp මැසේජ් එක දැක්කට පස්සේ ඊට පස්සේ ඒ කෙනා ඔයාට කෝල් බෑක් කරාවේ ඒ මැසේජ් එක දැක්කට පස්සේ. එතකන් ඔයා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. ඒ කෙනාට කරදර කරන්න එපා කෝල් කර. මේක ඒ කෙනාට කරන ගෞරවයක් නැත්නම් රෙස්පෙක්ට් එකක් විදිහට තමයි මම සලකන්නේ. දිගින් දිගටම කෝල් කරන්නේ නැතුව කරදර කරන්නේ නැතුව ඉවසීමෙන් මැසේජ් එකක් යවලා ඒ කෙනාගේ කෝල් එක එනකන් ඉන්න එක. තුන්වෙනි ඩිසිප්ලින් එක නැත්නම් තුන්වෙනි මොබයිල් ෆෝන් එටිකට් එක තමයි සමහර අවස්ථාවලදී අපි බිසි ෂෙඩියුල් එකක ඉන්නවා. ඒ බිසි ෂෙඩියුල් එකේ ඉන්න අතරතුරේදී අපිට කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඒක නිසා අපි මොකද ඉමීඩියට්ලි කරන්නේ ෆෝන් එක අරගෙන අපි රතු පාට බටන් එක ඔබලා කෝල් එක ඩිස්කනෙක්ට් කරනවා. නැත්නම් අපි කරන්නේ ෆෝන් එක අරගෙන ඩිෆෝල්ට් SMS එකක් යවලා අපි ඒ කෙනාට දැනුම් දීමක් කරන මේ වෙලේ කතා කරන්න බෑ කියලා. ඒකිනුත් වෙන්නේ වක්‍රාකාරයෙන් කෝල් එක ඩිස්කනෙක්ට් වෙලා ඒ කෙනාට මැසේජ් එක යන එක. හැබැයි මේක නොකර ඔයාට කරන්න පුළුවන් තව වැඩක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඒ කෙනාට කරන අගෞරවයක් විදියට නැත්නම් ඩිස්රෙස්පෙක්ට් එකක් විදියට. ඔයා කරන්න ඕනේ ඒ වෙනුවට ඒ මීටින් එකේ ඉන්නවා නම් අදාළ කෙනාගෙන් පොඩි එක්ස්කියුස් එකක් අරගෙන විනාඩියක විතර ෆෝන් එකත් අරගෙන ඔයා පර්සනලයිස් මැසේජ් එකක් යවන්න ඒ කෝල් කරන කෙනාගේ කෝල් එක ඉවරුනාට පස්සේ. යවල කියන්න මේ වෙලේ මට කතා කරන්න අමාරුයි. මට ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන් පැයකින් නැත්නම් විනාඩි 45කින්. නැත්නම් මේ මීටින් එක ඉවරුනාට පස්සේ මම කෝල් එකක් දෙන්න පුළුවන් කියලා මැසේජ් එකක් යවන්න. මැසේජ් එකක් යවලා ඔයාගේ මීටින් එක නැත්නම් ඔයාගේ බිසි ෂෙඩියුල් එක කන්ටිනියු කරගෙන යන්න. ඊට පස්සේ මේ මීටින් එක නැත්නම් ඔයාගේ බිසි ෂෙඩියුල් එක ඉවර වෙලා ඔයා රෙස්පොන්සිබිලිටි එකක් ගන්න. ඔයා පොරොන්දු වුණ ආකාරයෙන් ඒ කෙනාට කෝල් එකක් දීලා ඒ ගැන කතා කරන්න. මොකද ඒකෙනුත් අදහස් කරන්නේ ඔයා ඒ කෙනාට කරන ලොකු ගෞරවයක් විදිහට. එහෙම කරනකොට අපිට පුළුවන් මේ මොබයිල් ෆෝන් එක හරහා ලස්සනට අපේ කමියුනිකේෂන් ප්‍රොසෙස් එක කරගෙන යන්න. ඒත් එක්කම අපේ රිලේෂන්ෂිප් අනිත් කට්ටියත් එක්ක ඒව වැඩි කරගන්න පුළුවන් මේ ඩිසිප්ලින් වලින්. හතරවෙනි
ඩිසිප්ලින් එක. නැත්නම් හතරවෙනි මොබයිල් ෆෝන් එටිකට් එක තමයි අපි ගොඩක් අවස්ථාවලදී කෙනෙක් එක්ක කතා කරනකොට අපේ මොබයිල් ෆෝන් එක අතේ තියෙන්නේ. නැත්නම් අපි මීටින් එකක් කන්ඩක්ට් කරගෙන යනකොට අපි මීටින් එකේදී හැම වෙලේම ඒ ඩෙස්ක් එක උඩ නැත්නම් ඒ ටේබල් එක උඩ තමයි මොබයිල් ෆෝන් එක තියලා අපි මීටින් එක කරගෙන යන්නේ. මේක කරන්න එපා. මොකද හේතුව මෙතනිනුත් අදහස් වෙන්නේ අපි කතා කරන කෙනා නැත්නම් අපි මීටින් එකේ ඉන්න ටීම් එකත් කරන අගෞරවයක් විදියට. ඒ කෙනාට අපි මූලිකත්වය දෙන්න අපේ මූලිකත්වය තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපේ මොබයිල් ෆෝන් එකට. ඒක නිසා ඔයා කරන්න ඕන දේ තමයි මොබයිල් ෆෝන් එක අරගෙන සයිලන්ස් මෝඩ් එකට දාලා මොබයිල් ෆෝන් එක ඔයාගේ සාක්කුවේ හරි බෑග් එකකට හරි දාගෙන ඒ කෙනත් එක්ක කතා කරන්න නැත්නම් ඒ මීටින් එක කන්ඩක්ට් කරන්න. මීටින් එක ඉවරුනාට පස්සේ මොබයිල් ෆෝන් එක අරගෙන ඔයා චෙක් කරන්න පුළුවන් කෝල්ස් ඇවිල්ලාද මැසේජස් ඇවිල්ලාද කියලා. ඊට පස්සේ ඔයාට ඒකට ඇටෙන්ඩ් වෙලා රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. ඒක තමයි ඔයා කරන්න ඕන දේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනකොට. ඔයා මේ ඩිසිප්ලින් හතර තාම ප්‍රැක්ටිස් කරේ නැත්නම් මේ ඩිසිප්ලින් හතර ප්‍රැක්ටිස් කරන්න බලන්න. මේකෙන් පුළුවන් ඔයාට තව කෙනෙකුගෙන් ලොකු රෙස්පෙක්ට් එකක් ගන්නත්. ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ රිලේෂන්ෂිප් එක අනිත් කට්ටියත් එක්ක තියෙන වැඩි කරගන්න.